ඔයාලට මම මේ අද පෙන්වන්නේ මේ එක වලක ඇට ගොඩක් දාලා හදලා තියෙන කැකිරි වගාවක්. වගාවක් ආරම්භයේදී අපේ ගොවි මහතුරු කොහොමත් බීජ වලකට දානකොට බීජ වැඩියෙන් දානවා. හැබැයි අපේ ගොවි මහතුරු ඒ වගේම අනිත් පැත්තෙන් බලපුවාම මේ දාන බීජ හැම එකක්ම පැල වුණාට මේ පැල ගලවලා ඉවත් කරන්න හරිම අකමැති. ඒ වුණාට නිසි වගාවක් කරනවා නම් සරු අස්සන්නක් අපිට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා දාන බීජ සීමා කරන්න ඕනේ. නැත්තම් පැල වුණායින් පස්සේ ඒ පැල වෙච්ච වැඩි ප්‍රමාණයේ පැල සියල්ල ඉවත් කරන්න ඕනේ. මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ මෙතන කැකිරි ඇට 20කට වැඩිය දාලා තියෙනවා. ඒකේ හොඳ සරු පැල ටික තියලා අනිත් පැල සියල්ලම ගලවා ඉවත් කරන ආකාරය තමයි මේ පෙන්වන්නේ. පැල අතර මේ ගලවද්දී විශේෂයෙන් දැනගන්නට ඕනේ පැල අතර සාමාන්‍ය පරතරයක් තියෙන්න ඕනේ. පැල අතර පරතරයක් තබමින් සරු පැල පමණක් ඉතුරු වෙනට හැරලා අනිත් පැල සියල්ලම ගලවා දාන්න ඕනේ. පළවෙනි අවස්ථාවේදී අපි මේ වගේ තැනකින් පැල 4ක් විතර ඉතුරු වෙන්න පැල තියලා අනිත් පැල සියල්ලම ඉවත් කරනවා. ඉන් අනතුරුව හොඳටම හැදෙන පැල දෙක තියලා අනිත් පැල සියල්ල ඉවත් කිරීම සිදු කරනවා. එහෙනම් සරු අස්වැන්නක් ගන්න නම් මොනම හෝ වගාවක් කරලා ඒකේ අනිවාර්යයෙන්ම පැල ගහනේ පැල ඝනත්වය අඩු කරගත යුතුමයි. ඒකට අපිට පුංචි දැනුමක් තියන්න ඕන. ඒ දැනුම තමයි මේ අවස්ථාවේ ඔයාලට දුන්නේ. එහෙනම් ගිහින් එන්න නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්නේ.